Good evening, everyone. Welcome back to our channel, Ara Education. It's been a few days from the last video. Uh, there were several things I have to attend, so I apologize you for being late to submit you another important video. But when I see my students today, I thought of I should do something more. I have to do more more for my students because the exam is getting near and near. So I am going to do a very special segment, a very special video on the 14th question of the English O level paper. Are you ready? Okay. Before starting our lesson, I should remember you the motive of this program. Actually, I am a beneficiary of the free education. So I think I may not be here in this with these privileges if there were not free education. My father, my mother, even my wife and my children will not be able to get these privileges if there was not a thing called free education. So we all should be thankful to the great personality, Mr. C.W.W. Kannangara. As a teacher, I always thought of doing something for my students and on behalf of my country and the people in my country. I should have do something. I should have done something for them. So I am going to do a series of lessons from the very beginning. I will be starting those after this grade 11 exam. I will be starting a series of lessons from the very beginning. So I would like to invite you all, if you are feeling feeling hesitated or feeling embarrassed, feeling irritated when you are using English, please join with us. I will teach you from A to Z. Okay. මම ඔබට කලින් පැවසුවා වගේම මේ වැඩසටහන් මාලාව නැත්නම් මේ පාඩම් මාලාව රැගෙන ඉන්න මට හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. මම කැමති ඒක විනාඩි කිහිපයකින් ඔබට විස්තර කරන්න. මොකද මම කියන පුද්ගලයා මෙතන ඉන්නෙත් මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන කාරණාව තිබිච්ච නිසා අපේ දෙමව්පියෝ ඉතාමත් දුප්පත් අය ඒගොල්ලෝ නිදහස් අධ්‍යාපනයෙන් උදව් ලබාගෙන සමාජයේ ඉහළ තැන්වලට පැමිණියා. එතකොට මම අද මේ යම්කිසි දෙයක් ලබලා තියෙනවා නම් යම් දෙයක් විඳිනවා නම් ලෝකේ යම් පහසුකම් එහෙම නැත්නම් යම් පිළිගැනීමක් ලැබලා තියෙනවා නම් ඒ හැම එකටම හේතු වෙලා තියෙන්නේ අධ්‍යාපනය අපිට නිදහස්ව ලැබිච්ච නිසා. නමුත් දැන් අපි කතා කරද්දී අධ්‍යාපනයේ නිදහස්ද කියන එක ගැන ඇත්තට මේක පොඩ්ඩක් විවාදාත්මකයි. මේක නිදහසේම ලැබෙනවද කියන කාරණාව. නමුත් මේ අපේ වැඩසටහනේ මූලික අරමුණ තමයි අධ්‍යාපනයේ සැබෑ නිදහස දරුවන්ට ලබා දීම. අපි දන්නවා කිසිම දෙයක් මේ ලෝකේ නිදහස් නෑ, නොමිලේ නෑ. අපි කියනවා අපිට නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙනවා කියලා. නමුත් ඒ නිදහස් කියන කාරණාව ඇතුලේ යම් යම් මිල මුදල් දරන්න සිද්ධ වෙනවා අපේ දරුවන්ට. ඉතින් ඒකෙනුත් අපිට දෙන්න පුළුවන් මොනවා හරි දෙයක් අපේ රටේ දරුවෝ වෙනුවෙන් කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. මම හිතනවා මේ පාඩම් මාලාව පරිශීලනය කරන්න දරුවන්ට ඉතාම සුළු මුදලක් තමයි වැය වෙනවා නම් වැය වෙන්නේ ඔවුන්ගේ ඩේටා ගාස්තු පමණයි දරන්න වෙන්නේ. ඒ නිසා මම හිතනවා මගේ උපරිමයෙන් මම යම් කිසි කාරණාවක් ඉෂ්ට කරනවා කියලා. හොඳයි, අපි අද බලාපොරොත්තු වෙනවා ඔබට කලින් පැවසූ පරිදි ඔබේ O level පේපර් එකේ නැත්නම් ඉංග්‍රීසි
ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නය. සාමාන්‍ය මේක 14 වෙනි ප්‍රශ්නය විදිහට තමයි පැමිණෙන්නේ. 14 වෙනි ප්‍රශ්නේ ඔබ දැන් මේ දරුවෝ මේකට අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔබ ගාව තියෙනවා නම් පරණ ප්‍රශ්න පත්‍ර පොතක්, if you have a past paper book, please turn and find the question number 14. Here there is a paper with me. I am going to discuss today the question number 14 of 2020. 2020 14 වෙනි ප්‍රශ්නේ තමයි අපි උදාහරණයක් විදිහට අද ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එතෙන්ට එන්න කලින් අපි වෙනදා වගේම බලමු මේ ප්‍රශ්නය අපි ඇනලයිස් කරලා බලමු. සංශ්ලේෂණය, විශ්ලේෂණය ඕන එකක්. ප්‍රභා සංශ්ලේෂණය හරි කරලා බලමු අපි මේක මොකද්ද කරන්න කියලා. අපි මේක ඇනලයිස් කරලා බලමු. ඒ කියන්නේ මේ ප්‍රශ්නයට කොහොමද ලකුණු දෙන්නේ? කොච්චර වචන ප්‍රමාණයක් අපි ලියන්න ඕනේද? මොනවද මේකට ලකුණු ලබා දෙන නිර්ණායක? අපි මොන විදිහටද මේක මේ ප්‍රශ්නේ මැනේජ් කරන්නේ නැත්නම් ටැකල් කරගන්නේ? ඊළඟට ඒකෙදි භාවිතා කරන්න ඕනේ ටෙන්සස් තියෙනවා නම් ඒවා මොනවද? ඔය කියන කාරණා ටික අද කතා කරලා ඔබට මේ ප්‍රශ්නේ ඔබ දන්නවා ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනියට වැඩියෙන් ලකුණු ලැබෙන ප්‍රශ්නය පළවෙනි එක ඔබ දන්නවා රචනා ප්‍රශ්නය. ඊළඟට ඒකට ලකුණු 15යි. මේකට ලකුණු 10ක් ලැබෙනවා. දෙවෙනියට වැදගත් වෙන the second most important question of your English paper. ඒක තමයි අපි අද ඩිස්කස් කරන්න යන්නේ. අපි බලමු මේක මොන විදිහටද අපි මැනේජ් කරගන්නේ, මොන විදිහටද අපි ඒක ටැකල් කරගන්නේ කියලා. දැන් ඔබ දන්න පරිදි අපි නිකන් මේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම අද දවසේ අපි පාවිච්චි කරන 2020 14 වෙනි ප්‍රශ්නේ මම පොඩ්ඩක් කියවන්නම් ඔයාලට. පුළුවන් නම් පේපර් පොතක් හොයාගන්න. මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා ඔයාලට පුළුවන් නම් පාස් පේපර් පොතක් හොයාගන්න. නැත්නම් මේ ප්‍රශ්නේ හොයාගන්න. සමහරකට බලමු අපි මම මේකේ ෆොටෝ එකක්වත් ඔයාලගේ අපි අපේ මේ කමෙන්ට් බොක්ස් එකක දාලා තියන්න. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න හොයාගන්න. අපි කතා කරන්නේ 2020 14 වෙනි ප්‍රශ්නය. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා. Write a letter to one of your friends who is studying in a foreign company. Describe the plans for your future education. Use about 100 words. දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ නෙමෙයි අපි අද කතා කරන්නේ. මේකේ තියෙනවා there are two parts. We are going to discuss the second part, part B. Here is the second question or the part B. The following bar graph. අපි අද කතා කරන්න යන්නේ bar graph එකක්. එහෙම නැත්නම් දෘඩ ප්‍රස්ථාරයක්. bar graph එකක් අපි මොන විදිහටද විස්තර කරන්නේ කියලා. The following bar graph shows extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. Write a description about it. Use about 100 words. The following words will help you. හොඳයි. ඔන්න අපිට හම්බෙනවා පළවෙනි condition එක. What is that? Use about 100 words. Use about 100 words. Okay? Use about 100 words. Next, the following words will help you. ඊළඟට කියනවා මෙන්න මේ වචන ඔබට උදව් කරයිලු. මෙන්න මේ වචන පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. බලමු මේක මොනවද දීලා තියෙන්නේ කියලා. Most, equal, least, more popular, less than, less popular, less than, less popular. ඔන්න ඔය විදිහ වචන ටිකක් දීලා තියෙනවා ඔබට පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතන ඔයාලට ප්‍රශ්න ටිකක් තියෙනවා. වචන ටිකක් දීලා තියෙනවා. මෙන්න මේවා ඔයාලා පාවිච්චි කරන්න. These are the keywords you are
you are given. So you have to use 100 words. දැන් අපිට මතක නම් ඔබට කලින් අපි කතා කරා අපේ රචනාවේ අපි මේ වචන කීයක් ලියන්න ඕනේද? රචනාවකට අපි ලියන්න ඕනේ වචන 200ක්. දැන් ඔබ අපි කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මතක ඇති අපි රචනාවකට වචන 200ක් ලියද්දී අපි පාවිච්චි කරා ඔයාලට හම්බ වෙන exam papers වල 1.5 pages මම කිව්වා ඔයාලා පාවිච්චි කරන්න ඔයාලට ලැබෙන ඔබට ලැබෙන මේ විභාග උත්තර පත්‍ර ලියන පත්‍රයක පැති 1 භාගයක් දල වශයෙන් පැති 1 භාගයක් ඔබ භාවිතා කළ යුතුයි. එhmenan දැන් ඔයාලට තේරෙන්න ඕනේ වචන 100ක් ලියනවා නම් කොච්චර ප්‍රමාණයක්ද? වචන 100ක් ලියනවා නම් කොච්චර ප්‍රමාණයක්ද? ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. ඔයාලට එතකොට සාමාන්‍යයෙන් මේ ගත්තොත් එහෙම මේ answer sheet එකක 3/4 වගේ use කරන්න වෙයි. ඒ කියන්නේ 4න් 3ක් පමණ ප්‍රමාණයක් ඔබට භාවිතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ දන්නවා මේක ඔයාලගේ මේ සාමාන්‍ය answer sheet එකක කියන්නේ exam paper එකක ලියන්න වෙන්නේ නැහැ. මේක ඔයාලට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේමනේ ලියන්න තියෙන්නේ. ඒ නිසා මේ ගැන worry වෙන්න දෙයක් නැහැ. කලින් වගේ පිටු කීයක් පාවිච්චි කරනවා කියන එක හිතා. දල වශයෙන් ඔයාගේ idea එකක් තියෙන්න ඕනේ. මේකට ඔයා ලියන අර සාමාන්‍ය paper එකකින් නම් 4න් 3ක් ලියවෙන්න ඕනේ කියලා. ඒතකොට වචන 100ක් ලියවෙන්න ඕනේ. අපි ඒක මතක තියාගන්න ඕනේ. මේ හැම චූටි කාරණාවක්ම ඉතාම වැදගත්. මොකද ඔබ දැන් මේකට ගොඩක් වෙලා ලැබෙන්නේ නැහැනේ. අපි දන්නවානේ මේ ප්‍රශ්න වලට අපි කාලය වෙන් කරනවානේ. ඒතකොට මේ කාලය වෙන් කරද්දී ඔබ දන්නවා මේ ප්‍රශ්නට ගොඩාක් වෙලා ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපිට පුළුවන් වේවි විනාඩි 20ක් 30ක් අතර කාලයක් භාවිතා කරන්න. විනාඩි 20 තමයි මම නම් ඔබට යෝජනා කරන්නේ. You can use 20 minutes උපරිම. විනාඩි 20ක් උපරිම පාවිච්චි කරන්න. ඊට වැඩි පාවිච්චි කරන්න එපා. මොකද අපි විනාඩි 30ක් පාවිච්චි කරනවා කිව්වා එසේ එකට. ඒකට මෙතනම තියෙනවා ආසන්න වශයෙන් පැයකට ප්‍රමාණය. තවත් ඔබට මේ ඊළඟට ගොඩාක් වෙලා යන ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ රීඩින් ක්වෙස්චන් එක. ඒ නිසා මේකට පුළුවන් තරම් මෙන්න මේ උපරිමයට යටත්ව කාලය භාවිතා කරන්න. මම ඔයාලට කියන්නේ විනාඩි 20 තමයි ඔයාලට උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙලාව. විනාඩි 20 වට වඩා යනවා නම් බැරි වෙලා හරි මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී you have to skip it. ඔයාගේ එතනින් නතර කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. එතන ඉන්න එපා නතර වෙලා. මේක විනාඩි 20ක් කියන්නේ මේක විනාඩි 10න් ලියන්න පුළුවන් අපිට. හරියට අහගෙන හිටියොත්. So listen carefully and try to understand what I am saying. Okay? හොඳයි. ඊළඟට දැන් මේකේ කියන්න තියෙන කාරණා ටික. දැන් අපි කිව්වා වචන 100ක් ලියන්න ඕනේ. ඔයාලට දීලා තියෙනවා keywords වගේක් ඒ ටික use කරන්න ඕනේ. මම ඒක කියා දෙනවා. සහ අපි බලමු මේකට ලකුණු ලබා දෙන නිර්ණායක සහ ලකුණු කීයක් ලැබෙනවද? As you know, it is given 10 marks. It's given 10 marks. So what are the criterions for that? Same thing. For that you will be tested for the same criteria. Can you remember those criteria? First one, content. Second one, as you know, the second one is language. Third, mechanics. Last one, again, the organization. හොඳයි ඔබට මතක ඇති කලින් රචනා ප්‍රශ්නේදී නැත්නම් 16 වෙනි ප්‍රශ්නේදී නම්
content එකට ලකුණු 5ක් ලැබුණා. නමුත් මෙතෙන්දී ලැබෙන්නේ ලකුණු 3යි. You are given only 3 marks. You are given only 3 marks. For language, also 3 marks. Mechanics, you are given 2 marks. Organization, again 2 marks. දැන් ඔයාලට මම කලින් කිව්ව දේවල් මතක නම් දැන් මතක් වේවි. ඔබට පහසුවෙන්ම වාක්‍ය 5ක්. ඒ කියන්නේ grammar වලින් වැරදි නැති මාතෘකාවට අදාළ වාක්‍ය 5ක් ලියා ගන්න පුළුවන් නම් වචන 5 ගානේ තියෙන. කියන්නේ වචන 25ක් නේද? 5 වරක් 5 25යි. නිවැරදි වචන 25ක් නිවැරදි ලෙස ලියා ගන්න පුළුවන් නම් ඔබට මේ හැම එකෙන්ම ලකුණු ගානේ අරගෙන ලකුණු 4ක් ගන්න පුළුවන් මේකේ easily. You can get 4 marks very easily. දැන් මම මේක කලින් කිව්වා වගේ මේ පෙබරවාරි මාසේ 17 වෙනිදා විභාගේ පටන් ගන්න දරුවෝ මේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න. මම දන්නවා ඔයාලට දැන් විෂයන් ගොඩාක් පාඩම් කරන්න තියෙනවා. ඔයාලා ඒක පාඩම් කරනවා කියලාත් පේනවා. දැන් ඉස්කෝලේ ආවත් සමහරක් කරන් නිදිමතේ ඉන්නේ. ඒ තරම් පාඩම් කරන බව පේනවා. හැබැයි අපි අර දිගටම ඔබ රැගෙන ආපු මේ ට්‍රැක් එකෙන් දැන් ඔබ මිදිලා බවත් පෙනී යනවා. මොකද දැන් මාසෙකමාරක් විතර ඔබ අපිත් සමග සම්බන්ධ වෙලා නැති නිසා. ඒ නිසා තමයි මම මේ මහන්සියෙන් මේ වීඩියෝස් ටික ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා කරුණාකරලා මේක සැලකිලිමත් වෙන්න. ඔයාලට අර අපි කලින් කිව්වා වගේ මේ හැම එකකින්ම එක අඩුම ගානේ ඔයා වාක්‍ය 5ක් ලියලා තියෙනවා නම් කන්ටෙන්ට් එකට බලන ගුරුවරයාට එක ලකුණක් දෙන්නම වෙනවා. එතකොට ඔයාගේ ලැන්ග්වේජ් එක අවුල් නැත්තම් මේ තුනෙන් එකක් දෙන්නම වෙනවා. මෙකැනික්ස් වලිනුත් එකක් දෙන්නම වෙනවා. ඕගනයිසේෂන් වලිනුත් එකක් දෙන්න වෙනවා. අන්න ඒ විදිහට තමයි ලේසියෙන්ම ලකුණු 4ක් වාක්‍ය 5කට ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේ ලකුණු 10 ගන්න නම් මාර අමාරුයි. ඇත්ත. ලකුණු 10 ගන්න අමාරුයි. මේ ලකුණු 10 දෙන්නේ ඒකක් යන දක්ෂ ළමයෙකුට. නමුත් ඔබට මේ ලකුණු 4 හරිම වැදගත්. ඔබ දන්නවනේ අපි මේකේ ටාගට් කරලා තියෙන්නේ our main focus is the students who get marks around 40. ලකුණු 40 වටා ඉන්න දරුවන් ගැන තමයි අපි වැඩිම අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේ දරුවෙකුට මෙන්න මේ ලකුණු 4 කියන එක හරි වැදගත්. ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරන සාධකයක් වෙන්නත් පුළුවන් ඒක. ඒ නිසා මම කියනවා ඔබට මේ කාරණා ටික නිවැරදිව අහගෙන ඉන්න විභාගේ උඩ දාගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට මම මතක් කළා වගේ මෙන්න මේ ආකාරයට ලකුණු ඔබට ලැබෙනවා. කන්ටෙන්ට් එකට ලකුණු 3යි, ලැන්ග්වේජ් එකට ලකුණු 3යි, මෙකැනික්ස් 2යි, ඕගනයිසේෂන් 2යි. දැන් කන්ටෙන්ට් කියන එක මතක් කරන්න. what is the content? Content means these 100 words. මේ වචන 100ක් ලියන්න කියලා තියෙන්නේ. ආන් මේ වචන 100ම මම ඔයාලට යෝජනා කරනවා 100 කිව්වට මේක ලියන්න 110 110ක් ලියන්න. 100 නවත්තන්න එපා. හේතුව මොකද්ද? දැන් මේක ලිව්වට පස්සේ ඔයාලගේ පේපර් එක බලන ගුරුවරු අපි වගේ ගුරුවරුනේ යන්නේ. එයාලා මේකේ 1යි 2යි 3යි කියලා මේකේ එක වචනයක් ගානේ ගණන් කරන්නේ නැහැ. ඇත්තට මෙහෙම ගණන් කරන්න වෙන්නේ නැහැ. මම ගියත් ගණන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ රූල් වල වැඩියෙන්ම එක සමාන ප්‍රමාණයට ලියලා තියෙන රූල් බලලා ඔබ දන්නවා මාතේ අහලා ඇති ඔබ මධ්‍යන්නේ මධ්‍යස්ථේ අන්න ඒ වගේ මේකේ මාතය වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියලා ගණන් හදාදා ඉන්නවද? එහෙම ගන්න නෙවෙයි. ඒගොල්ලෝ නිකන් බලනවා මේකේ වැඩියෙන්ම ලකුණු වැඩියෙන්ම වචන තියෙන වාක්‍ය කීයක් තියෙනවද? වැඩියෙන්ම තියෙනවා. ඒකේ වචන කීයක් තියෙනවද ආසන්න වශයෙන්? අපි කලින් දවසක් කතා කරා වචන 6ත් 8ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඔයා මොකද කරන්නේ? හරි බැලුවා රූල් කීයක් ලියලා තියෙනවද? රූල් එක වචන ගාන කීයද? අපි හිතමු 8යි නම් රූල් 10ක් ලියලා තියෙනවනම් ඔන්න ගුණ කරා 80යි කියලා දැම්මා. වචන 80යි කියලා එයා හදා ගන්නවා. නැතුව කවදාවත් පුතේ මේව ගණන් කර ඉන්නේ නැහැ. මං හිතන්නේ එහෙම ඉදී කියලා. ඒක මගේ මතය. හොඳේ. මගේ මතය. හරි. That's my point of view. That's my idea. මම හිතන විදිහට මම නම් හැබැයි එහෙම ගියා නම් මම එහෙම කරන්නේ නැහැ. මම කරන්නේ ওই විදිහට තමයි. එතකොට ඒ නිසා ඔබ මේ සමහරක් වචන මිස් වෙන්න පුළුවන්. මේ an is වගේ ඒවා මම වචන විදිහට සලකන්නේ නැති වෙන්න පුළුවන්.
වචන විදිහට සලකන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට ඔබ ගණන් කරොත් මේවත් එක්කම වචන 100ට සමහරක් විට කන්ටෙන්ට් එකට ලැබෙන්න තියෙන ෆුල් මාක්ස් නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ඒ යම් අඩුපාඩුවක් වුණා නම් ඒකත් මැකිලා යන්න. ඔයා ලියන්න වචන 110ක්. You have to write 110 words. Okay? Please remember that very well. මතක තියාගන්න මේ කාරණාව. ඔන්න එහෙනම් අපි දැන් කිව්වා මෙන්න මේ කියන ලකුණු ටික කන්ටෙන්ට් එකේ ලකුණු ටික නිවැරදිවම ලබා ගන්න නම් ඔබට සිද්ධ වෙනවා වචන 100ක් ලියන්න. අපි ගත්තොත් එහෙම ඔයා ලියන්නේ එක රූලක වචන 6යි කියලා. රූල් කීයක් ලියන්න වෙනවද? 100 බෙදීම 6. 10ට 6 වරක් 1යි 40ට 6 වරක් කීයද? 6 වරක් 6 36යි 16යි තවත් ඉතුරු වෙන ආපහු 4ක් 16.6යි 6යි කියලා තමයි යන්නේ. ඒ කියන්නේ රූල් 17ක් වගේ ලියන්න සිද්ධ වෙනවා. හරි නේද? දල වශයෙන් රූල් 17ක්. ඒතර මම කියවනේ මෙන්න මේ හැම කාරණාවක්ම ඉතා වැදගත්. එතකොට ඔයා නිකන් බලන්න ඔයා ලියලා ගෙදරදී ටෙස්ට් කරලා බලන්න ඔයාගේ එක රූලක කොච්චර වචන ලිය වෙනවද කියලා. ඊට පස්සේ ඔයා අයිඩියා එකක් හදාගන්න. හරි. එහෙනම් මම මෙච්චර රූල් ප්‍රමාණයක් ලියන්න ඕනේ. හරි. මෙන්න මෙච්චර ලියන්න ඕනේ කියන අදහස හැම වෙලෙම ඔළුවේ තියාගන්න. මේ දවස් කීපේ හරි ලියලා ඔබ ඒක කොන්ක්‍රීට් කරගන්න. මෙන්න මෙච්චරයි මම ලියන්නේ. ඒක හැම වෙලෙම ඔයාගේ හිත ඇතුලේ තැම්පත් කරලා තියාගන්න යටි හිතේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න වචන 110 තමයි අපේ ටාගට් එක. If you are going for a you should write this. You should have written 110 words. Okay, remember that carefully. Next one. දැන් ඊළඟ කාරණාව තමයි language. language කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක තමයි ඔබ ලියනකොට අපි අර කිව්වේ වාක්‍යයක් ඔබේ වයසට ගැලපෙන. දැන් ඔයාලා අවුරුදු 15ක් නැත්නම් 16ක් වෙච්ච දරුවෝ. ඒතර ඔයාලගේ වයසට ගැලපෙන භාෂා විලාසයක් භාවිතා කරන්න වෙනවා. දැන් අපි චූටි කාලේ නම් අපි රචනාවක් ලියනකොට මගේ පාසල මේක, මගේ පාසලේ ගොඩනැගිලි මෙච්චරයි, මගේ පාසලේ my school ගාලා ලියන්න පුළුවන්. එකේදී දෙකේදී එහෙම ලිව්වට වැරද්දක් නැහැ. ගුරුවරු ඒකටත් හරි දායි. හැබැයි දැන් ඔයා මේ අවුරුදු 11ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙනගෙන ඔයා ඇවිල්ලා ලියනවා නම් my school කියලා අන්න ඔයාගේ you are not up to your standards. So marks cannot be given even if the sentences are correct, but you are not up to the level. So you will not be given full marks for language. Okay? මතක තියාගන්න ඔයාගේ මේ ප්‍රවීණතාවය භාෂා ප්‍රවීණත්වයේ ඔබේ වයසට අදාළ ලෙස නොමැති නම් ඔබට මේ ලකුණු තුන ලබා ගැනීමේ හැකියාව නැති වෙන නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ වචන නිවැරදිව පාවිච්චි කරන්න සහ ඔබේ වයසට ගැලපෙන වචන පාවිච්චි කරන්න. අපි ඔක්කොම කියා දෙනවා මෙතනදී. කාලය තමයි අපිට තියෙන ලොකුම බාධාව. බලමු අපි පුළුවන් තරමක් කරන්න. පෙබරවාරි 17 විභාගෙ පටන් ගන්නවා නම් සාමාන්‍ය 3 වෙනි දවසේ තමයි ඉංග්‍රීසි තියෙන්නේ. කියන්නේ 20. 17, 18, 19 හෝ 20. හරි. එතකොට තියෙන්නේ ඊටාම සීමිත කාලයක් අපිට මේ ඊතුරු දේවල් ඔක්කොම කතා කරන්න. නමුත් මම බලනවා මගේ උපරිමයෙන් ඔයාලට එක් කරලා දෙන්න. දැන් මේ හැමදේම මතක තියාගන්න උත්සාහ කරන්න. නැවතත් අපි කතා කරොත් මේ ලකුණු තුන. එතකොට එහෙනම් මතක තියාගන්න ඔයා you have to write a sentence at least with 5 words and with correct grammar. නිවැරදි grammar පාවිච්චි කරන්න. subject verb object ගැලපෙනවද කියලා බලන්න. ඊළඟට නියම tense එක use කරන්න. ඒ විදිහට කරලා නිවැරදිව ලස්සනට ලියලා තිබ්බොත් ඔයාලට මේ ලකුණු තුන ලැබෙවි. අපි දැන් ප්‍රශ්නයක් කතා කරන්න යනවා. බලමු අපි කොහොමද ඒක කරන්න කියන කාරණාව. next one mechanics. අපි කලිනුත් කතා කරා මොනවද mechanics කියන්නේ? mechanics means අපි කතා කරා මොනවද? colon තියෙනවා, semicolon තියෙනවා, comma තියෙනවා, inverted commas තියෙනවා. එතකොට brackets තියෙනවා. hyphen තියෙනවා, slashes තියෙනවා, punctuation marks, question mark,
exclamation mark ඔය වගේ ගොඩාක් කාරණා තියෙනවා. මේවා නිවැරදි විදිහට පාවිච්චි කරලා. ඔයා ඊළඟට first letter එක capital වලින් පටන් අරන්ද. ඔය වගේ කාරණා දිහා බලලා ඔයාට mechanics වල ලකුණු දෙක දෙනවා. අවසාන වශයෙන් organization. මතකද ඔයාලට essay එකක තිබිච්ච structure එක? Can you remember the structure we have used? We have introduced you to write an essay. I told you this essay should be with main 3 parts. First one we call that introduction, second one body, and third one summary. And also that body or the second part we have divided it into 3 main paragraphs. We call it P1, P2 and P3. For your benefit I am going to draw it again. මං ඔයාට කියා දුන්නා මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් essay එකට හදා ගන්න කියලා. මෙන්න මෙහෙම essay එක නම් මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් කැලි තුනකට බෙදනවා. පළවෙනි එකට අපි කියනවා introduction. අන්තිම එකට අපි කිව්වා summary කියලා. මැද තියෙන එකට අපි කිව්වා මොකක් කියලාද? body කියලා. ඊළඟට අපි essay එකේදී මේක මොකද කරේ? We have divided into 3 parts. ඒ 3 parts පළවෙනි එක අපි use කරා P1, P2, P3 කියලා. ඔන්න ඔය ආකාරයට තමයි අපි structure එක ගොඩ නැගුවේ. එතකොට what is introduction? හඳුන්වා දීම. එතකොට මුලින්ම අපි කරන්නේ මුල ඡේදයේ හඳුන්වා දෙනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි ස්පයිඩෝග්‍රෑම් එකක් ඇඳලා ඒකේ වැඩියෙන්ම අපිට කාරණා තියෙන වැඩියෙන්ම මේකට කාරණා තියෙන සබ් ටොපික්ස් වලට වෙන් කරගත්තා. සබ් ටොපික්ස් වලට වෙන් කරගත්තා. එimhe වෙන් කරගෙන ඒ සබ් ටොපික්ස් තුනක් අපි P1, P2, P3 විදිහට ලියන්න යොදාගත්තා. අවසානයේ මේ මුලින් කියපු කාරණා මේ සියල්ලම එකට කැටි කරලා මේකේ ලියන්න බැරි වෙච්ච කාරණාත් ඔක්කොම දාලා පොඩි ඡේදයක් small paragraph එකකින් අපි summarize කරලා දැම්මා. මෙන්න මෙහෙමයි. ඒ කාරණේම තමයි අදත් සිද්ධ වෙන්න යන්නේ. අද දෙන ස්ට්‍රක්චර් එකේ පොඩි වෙනසක් තියෙනවා එච්චරයි. අද ඇත්තටම මම ඔයාලට යෝජනා කරන ස්ට්‍රක්චර් එකේ මෙන්න මේ කාරණා ටික මම ඉවත් කරලා දානවා. ඔබ අද ලියන කාරණාවලදී මට මෙන්න මෙහෙම ඡේද 3ක් තිබ්බනම් ඇති. ඡේද 3ක් තිබ්බනම් මට ඇති. මේ ඡේද 3. මොනවද දැන් අපි ලියන්න යන්නේ? We are going to write an answer for the 14th question. 14 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න යන්නේ. The word limit is 110. 110යි. එතකොට ඒකේ මම ඡේද ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඡේද 3කට මේ විස්තරේ වෙන් වෙයි කියලා. ඒ ඡේද 3 එන්නේ කොහොමද කියන එක හැම දෙයක්ම දැන් අපි කතා කරන්නයි යන්නේ. හොඳයි. අපි අද දවසේ ඔබට දෙන හඳුන්වා දෙන ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ අද දවසේ ඔබට ලබා දෙන ස්ට්‍රක්චර් එක තමයි මොකද්ද? introduction, body and summary. හොඳයි අපි ඒ ගැන වැඩිදුරටත් කතා කරමු මේ පුංචි break එකකින් පස්සේ. Welcome back children. I think you have seen the question. Now I am going to put it on this board. මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ. මම මේක බෝඩ් එකේ දානකම් ඔයාලට පුළුවන් නම් 2020 ප්‍රශ්නය හොයාගන්න. දැන් මේ මීට කලින් මම මේක වීඩියෝ එකේ අපි අතුල් කරා ප්‍රශ්නය. ඒක බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ ප්‍රශ්නය ඔබේ පරණ past papers පොතකින් හොයාගන්න. මෙන්න මෙහෙම එකක් ඇඳලා තියෙනවා. මම පුළුවන් තරම් පරිම සාධාරණ විදිහට අඳින්න උත්සාහ කරන්න. Extra activities done by grade 10 students of grade 10 students
students, can you see this? Students of Vidyaloka Vidyalaya. Of Vidyaloka Vidyalaya. What a coincidence. දැන් එතකොට ඔයාලට පේනවා මෙන්න මෙහෙම එක බාග්‍රාෆ් එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. හරි. මේක තරම් ලස්සන නැති වෙයි සමහරකට අපි බලමු. ඊළඟ එක මේ මට්ටමින් වගේ තියෙනවා. තව එකක් තියෙනවා මේ ගානට. එම ප්‍රමාණයෙම තවත් ටවර් එකක් පේන්න තියෙනවා ඔයාලට. And the last one just like this. Okay, here you can see number of students. No means number of students. Number of students. Here watching films. Next one, taking part in competitions. ये मतलब आई नो अदर taking part in competitions. Next one, reading storybooks. Reading story books. Next one, singing songs. Last one, making diary entries. Making diary entries. Okay, making diary entries. ඔන්න දැන් ඔයාලට පේන්න තියෙනවා මොකක්ද ඔබට ලැබිලා තියෙන ප්‍රස්තාරය. නැත්නම් ස්තම්භ ප්‍රස්තාරය මොන වගේ එකක්ද කියලා. ඊට පස්සේ මෙතන මෙහෙම ඔයාලට පේනවා ලකුණු කරලා තියෙනවා පහෙන් පහට 0 5 here 40 35 30 25 20 15 and 10 40 45 ඔය විදිහට තියෙනවා. ඒතර ඔයාලට පේනවා මේ කීයද 40යි මේක 20යි ඊළඟ එක 30යි last one it's 10 මේක කීයද 10යි මේ ආකාරයෙන් ඔබට පේන්න තියෙනවා ප්‍රශ්නය. එතකොට watching films 40 students, taking part in competitions 20 students, reading storybooks 30, singing songs also 30, and finally making diary entries 10. දැන් අපි බලමු මේක කොහොමද විස්තර කරන්න. අපිට කීයක් වචන ඕනිද? වචන 100ක් හෝ 110ක් පමණ අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට කියලා තියෙනවා
keywords වගේක් දීලා තියෙනවා. මෙතන මතකද ඔයාලට? less than, more than, most, equal, least වගේ වචන ටිකක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. less popular, more popular වගේ වචන ටිකක් දීලා තියෙනවා. ඒතර මේක දිහා බලලා කොහොමද අපි මේක කරන්නේ? කොහොමද කරන්නේ? ඉතින් ඔයාලට තියෙන්නේ අහන් ඉන්න. මම කිව්වා නේද මේකේ අපි කොටස් කීයක් තියනවද? මේ උඩ ටික මැකුවා නම් හොඳයි කියලා හිතනවා. මම එයා මේ ටික පොඩ්ඩක් ඉරේස් කරලා දාන්නම්. අපි ස්ට්‍රක්චර් එක කොහොමද අපි කිව්වේ? අපි කිව්වේ මෙන්න මෙහෙම කරන්න කියලා. මොකද්ද? කෑලි 3යි. Introduction, body and summary. Introduction, body and summary. So for this introduction you are going to introduce the basic information on this graph. මේ ප්‍රස්ථාරයේ මූලික කාරණා ටික හඳුන්වා දෙන එක තමයි ඔයා පළවෙනි ඡේදයෙන් කරන්නේ. ඒතර මම බලාපොරොත්තු වෙනවා ඔබ පළවෙනි ඡේදයෙන් මේ කාරණා ටික කියයි කියලා. ඊළඟට බොඩි එකෙන් දෙවෙනි ඡේදයෙන් ඔයා කියන්න ඕනි වැඩි මේක මොකක්ද? අඩු මේක මොකක්ද? සමාන ඒවා තියෙනවා නම් ඒවා මොනවද? ඒවා කීයක්ද? ඊට පස්සේ තව ඉතුරු වෙලා තියෙනවා නම් ඒක මොකද්ද? ඒක ප්‍රමාණය කීයක්ද වගේ කාරණා ටික කියන්න ඕනේ. එතකොට මේක සම්පූර්ණයෙන් විස්තර වෙනවා. අවසානයේ ඔබ තවත් වාක්‍ය දෙකක් හෝ තුනක් අරගෙන මේක සම්බන්ධයෙන් පොඩි කෙටි විස්තරයක් ලියලා වැඩේ අවසන් කරලා දාන්න. වාක්‍ය දිවද්දී සරල ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍ය ලියන්න හැම විටම උත්සාහ ගන්න. හොඳයි අපි දැන් බලමු මේක කොහොමද එනන් ලියන්නේ කියලා. දැන් මේක ලියන්න නම් මට සිද්ධ වෙනවා මේක මකලා දාන්න. මම හිතනවා ඔබ ගාව දැන් මේ කියන විස්තර ටික ඔබ සතුවේ ඇති කියලා. දැන් මේක කොහේ හරි ලියා ගන්න. එහෙම නැත්නම් ප්‍රශ්න හොයාගන්න. එතකොට වැඩේ ලේසි. මම බලන්නම් උඩරින් try එකක් දීලා මෙතනින් පොඩියට ලියන්න පුළුවන්ද කියලා. අපි මුලින්ම introduce කරන්න ඕනිනේ. අපි introduce කරන්නේ මෙන්න මෙහෙම. අපි introduce කරන්නේ මේ අක්ෂය. දැන් මේකට අපි කියනවා ඔබ දන්නවා මොන අක්ෂයද මේක? y අක්ෂය. මේක x අක්ෂය. එහෙම නැත්නම් අපි මේකට කියනවා මේ අතර තියෙන එක. මේකට අපි කියනවා මේ අතර තියෙන එකට අපි කියනවා vertical axis. මේ අතර තියෙන එකට අපි කියනවා horizontal axis. vertical axis and horizontal axis. දැන් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මුලින් කිව්වා වගේ introduction එක පළවෙනි ඡේදයේ ඇතුලේ. පළවෙනි ඡේදයේ introduction එක ඇතුලේ. දැන් එතකොට මම මේ කියන කාරණා තමයි ඒකට ඇතුළත් කරන්න ඕන. ඔබ කියන්නේ මුලින්ම මේක මොකක්ද? මේ රූපයෙන් නැත්තම් මේ ස්තම්භ ප්‍රස්ථාරයෙන් එහෙම නැත්තම් මේ බාර් ග්‍රාෆ් එකෙන් නිරූපණය කරලා තියෙන්නේ මොකද්ද? ඊළඟට ඔබ කියන්නේ මේකේ අක්ෂ දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිරස් අක්ෂය සහ තිරස් අක්ෂය. සිරස් අක්ෂය නැත්නම් y අක්ෂයෙන් පෙන්눔 කරන්නේ මොනවාද? තිරස් අක්ෂයෙන් නැත්නම් x අක්ෂයෙන් පෙන්눔 කරන්නේ මොනවාද? ඊට පස්සේ ඔබට පුළුවන් ඒ කාරණා ටික ලියන්න. අන්න එහෙම කරලා පළවෙනි ඡේදය අපි අවසන් කරනවා. ලියමුද බලන්න? හරි. දැන් මෙතන මට ඉඩ මදි නිසා මම මෙතන චූටියට තමයි ලියන්නේ. ඔයාලා ලස්සනට පිළිවෙලට ලියන්න. මම ලියන්නේ පැහැදිලි නැත්නම් අකුරු ඔයාලගේ මේ වීඩියෝ එක පොඩ්ඩක් zoom කරලා බලන්න. ඔයාලට මේ facility එක තියෙනවා YouTube එකේ. හොඳයි එහෙනම් මෙන්න මෙහෙමයි අපි පටන් ගන්න. හරි? We are going to start writing the introduction. Introduction පළවෙනි ඡේදය ලියන්නයි යන්නේ. හොඳයි අපි එහෙනම් ලියනවා. ප්‍රශ්න තිබිච්ච විදිය මතකද ඔයාලට? ප්‍රශ්නේ මොකද්ද තිබ්බේ? මේ බාර් ග්‍රාෆ් එකෙන් පෙන්වා ඇත්තේ මොකද්ද? ප්‍රශ්නේ තියෙන එකම අපිට යූස් කරන්න පුළුවන්.
හැබැයි මේ විදිහටම ලියන්න එපා පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න. මේකේ තියෙනවා මෙන්න මෙහෙම. The following bar graph shows extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. මේකම අපි ලියමු. චුට්ටක් වෙනස් කරලා. කොහොමද අපි ලියන්නේ? අපි කියන මෙන්න මෙහෙම. The following අර තියෙන එක විදිහටම ලියාගෙන යන්නත් පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ලේසිම දේ. ඔබට පහසුම දේ ඒක. මොකද මේක දීලා තියෙන නිසා. හැකිනම් වචනයක් හරි වෙනස් කරන්න. The following bar graph shows. The following bar graph shows or gives or represent whatever. Extra activities done by extra activities done by grade 10 students of what is the college? Vidyaloka Vidyalaya. So what is the purpose of Vidyaloka Vidyalaya? මොකද්ද හේතුව මේක පාවිච්චි කරන්න? විද්‍යාලෝක විද්‍යාලය 2 මොකද්ද පොතේ තියෙන්නේ? Improve their English language skills. To improve their English language skills. දැන් නිකමට බලන්නකෝ මේකේ තියෙන වචන ටික ගණන් කරලා බලුවත් ආසන්න වශයෙන් වචන 20ක් විතර තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. 17ක් අර 2 වගේ වචන නැතුව වචන 17ක් විතර මේ වාක්‍ය ඇතුළෙම තිබ්බා. ඒතර ඔයාලට තව ලියන්න තියෙන්නේ ආසන්න වශයෙන් වචන 100ක් වගේ ප්‍රමාණයක්. 100ක් ඕනේ 90ක් වගේ වචන ප්‍රමාණයක් ලියන්න තියෙන්නේ. තේරෙනවා ඔයාලට මේක ගොඩ දාගන්න හරිම ලේසියි කියලා. ඒතර අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක තාම ඉවර නැහැ. අපි කියනවා මොකද්ද? The following bar graph shows extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language. ඔයාලා ඕනනම් මේක මෙච්චර දිගට ලියන්න නැතුව මේ කැලි කීපයකට කඩලා ලියන්න. The following bar graph shows extra activities done by grade 10 students. කියලා ලිව්වා. Students of විද්‍යාලය කියන්නත් පුළුවන් නැත්නම් නිකන් ඉන්නත් පුළුවන් students කියලා ලියලා full stop එක තියලා these students of Vidyaloka Vidyalaya do this to improve their English language skills කියලා කියන්නත් පුළුවන්. දෙකට කඩලා එහෙම කියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ අපි කියනවා මේකේ මෙන්න මේ අක්ෂය. මොකද්ද මේ අක්ෂය? අපි මේකට කිව්වා vertical axis. මොකද්ද මේ අක්ෂය? හොඳට බලන්න. vertical axis. මේකෙන් මොකද්ද පෙන්වුම් කරලා තියෙන්නේ? 5 10 15 12 වගේ number of students. එතකොට අපි මේකෙන් පෙන්වුම් කරලා තියෙනවා නැත්නම් මේක නියෝජනය කරනවා number of students. අපි ලියමු බලන්න. කොහොමද ලියන්නේ? The vertical axis සිරස් අක්ෂය represents the number of
students. The vertical axis represents the number of students who do these activities. Who do these අපි මේවා දානවා වාක්‍ය ටික දික් කරගන්න. These activities. හොඳයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා මොකද්ද? ඊළඟ අක්ෂය. ඊළඟ අක්ෂය මොකද්ද? horizontal axis. ඒකේ මොනවද represent කරන්නේ? The activities. What are the activities? तो මේකෙන් represent කරනවා activities ටික. අපි ලියමු බලන්න එවනම් of the students who do the activities and the horizontal axis represents the activities they do to improve their what? English කියලා අපි දාමුකෝ නම් කෙටියෙන්. දැන් ඔන්න පළවෙනි ඡේදය it's almost over. තව දාන්න පුළුවන් those activities are මේ activities තමයි watching films. දැන් මෙතන ඉඳලා නැති නිසා මම ලියන්නේ නැහැ. මෙතන මම ලියන්නේ නැහැ. watching films. Those activities are watching films, taking part in competitions, reading storybooks, singing songs and making diary entries. කියලා ඔන්න අපේ පළවෙනි ඡේදය අවසන් කරනවා. මොකද කරන්නේ? පළවෙනි ඡේදය අවසන් කරනවා. මේක ඡේදෙටම මං හිතන්නේ ආසන්න වශයෙන් වචන 50ක් විතර සෙට් වෙලා තියෙනවා. මේක අන්තිමට මොකද්ද අපි ලියන්න ඕනේ? Those activities are watching films, taking part in competitions, reading storybooks, singing songs and finally the making diary entries. ඔන්න පළවෙනි ඡේදය අවසන් කරා. එහෙම අවසන් කරාට පස්සේ අපි පටන් ගන්නවා body passage එක. දැන් body paragraph එක. එතකොට ඒක පටන් ගත්තම මම ඔයාලට කියන්න ලියන්න තියෙන ලේසිම විදිය තමයි මේ වගේ එකක හැම වෙලෙම වැඩිම එකක් දෙනවා, අඩුම එකක් දෙනවා, සමාන දෙකක් දෙනවා සහ ඊට අමතරව අතරමැදි එකක් හෝ දෙකක් දෙනවා. ඕක තමයි සාමාන්‍ය සිද්ධි. ඔයාලා බලන්න අවුරුදු 20ක විතර පරණ ප්‍රශ්න පත්‍රය අරගෙන ওই විදිහටම ඔය වට්ටෝරුවටම තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඔයිට වඩා වෙන කිසි දෙයක් වෙලා නැහැ. ඒ නිසා මම ඔයාලට යෝජනා කරන්නේ I suggest you to start with the maximum one. පටන් ගන්න වැඩිම එකේ. කොහොමද අපි එහෙනම් ලියන්නේ? දැන් මෙතන මට ඉඩ නැති නිසා මම වචනෙන් කියන්න. කොහොමද අපි ලියන්නේ? ඔව් වැඩිම. දැන් මේකේ තිබ්බ නේද අර keywords වගේක් දීලා. මොනවද? most, equal, least, more popular, less than, less popular. අන්න අපි වචනයක් භාවිතා කරමු මෙතනින් වැඩිම එක. මොකද්ද මෙතනින් වැඩිම එක ඔයාලට පේන විදිහට? Definitely this one. Watching film. දැන් අපි කියන්න ඕනේ ශිෂ්‍යයන් අතරින් වැඩිම ප්‍රමාණයක් විනෝදාංශයක් විදිහට නැත්නම් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඇක්ටිවිටි එකක් විදිහට කරලා තියෙන්නේ ෆිල්ම්ස් බලන එක. කොහොමද අපි මේක ලියන්නේ? ඔව් අපි ලියනවා most number of students වැඩිම ශිෂ්‍යයන් ප්‍රමාණයක් මොකද්ද කරලා තියෙන්නේ? most number of students are watching films to improve their English. Most number of students are watching films to improve their English. එහෙම නැත්නම් මේක past tense වලින් ලියන්න
most number of students have watched films to improve their English. Now check the number. You can say 40 students have done that. ශිෂ්‍යයන් 40ක් ඒ වැඩේ කරලා තියෙනවා. හොඳයි. දැන් ඔන්න ඒක හරි. ඒක හරි නම් අපිට පුළුවන් අඩු මේකට යන්න වැඩි මේක අඩු මේක. මොකක්ද අපි කියන්නේ? අපිට ඒක මේ විදිහට කියන්න පුළුවන්. ශිෂ්‍යයන් අතර ඉංග්‍රීසි වැඩි දියුණු කර ගැනීම සඳහා කරපු ක්‍රියාකාරකම් වලින් අඩුම ජනප්‍රියතාවයක් ලැබලා තියෙන්නේ මොකක්ද? අඩුවෙන් මේගොල්ලෝ කරලා තියෙන්නේ making diary entries. එතකොට අපි කියනවා මෙන්න මෙහෙම the least popular English activity, okay, the least popular extra activity to improve the English of the students is making diary notes. Once again අපි ආපස්සට කියනවා අපි කොහොමද ලියන්නේ? The least popular extra activity to improve their English is making diary entries. දැන් අපි කියනවා කී දෙනෙක් මේ වැඩේ කරලා තියෙනවද? Only 10. Only 10. එහෙනම් අපි කියනවා only 10 students have done that. ශිෂ්‍යයන් 10 දෙනයි දෙයියනේ මේ වැඩේ කරලා තියෙන්නේ. ඔන්න ඒකත් ඉවරයි. වැඩි මේක ඉවරයි, අඩු මේක ඉවරයි. දැන් අපි යනවා මොකටද? සමාන දෙකක් තියෙනවා. සමාන දෙකක් තියෙනවා. එතකොට අපි කොහොමද කියන්නේ? මේකයි කරපු ළමයි ගාන සමානයි. අපි කොහොමද කියන්නේ එහෙනම්? ළමයි ගාන සමානයි. Equal number of students have done reading storybooks and singing songs to improve their English. ආපස්සට කියනවා. Equal number of students have done reading books, or you can say equal number of students have read storybooks and did singing songs to improve their English. මේ දෙකොල්ලම සමාන වශයෙන් කරලා තියෙනවා. අපි බලනවා කී දෙනෙක් කරලාද? 30 student each have done that. අපි කරන් කියන්න පුළුවන් තරම් සරල විදිහට තමයි මම මේ කියන්නේ. 30 student each have done that. හැමෝම 30 බැගින් මේ වැඩේ කරලා තියෙනවා. දැන් මේක හරි, මේකත් හරි, මේ දෙකත් හරි, තව එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොකක්ද ඒ? මෙන්න මේක. taking part in competitions. දැන් මේක ගන්නකො මොකක්ද මේක? දැන් මේක කොහොමද අපි ලියන්නේ? අපි ගත්තම මේක තමයි ජනප්‍රිය මේක. ඊට පස්සේ මේ දෙක තමයි දෙවෙනිට ජනප්‍රිය. මේ පැත්තෙන් ගිහිල්ලා අපිට ලියන්න අමාරුයි. අපි බලමු ජනප්‍රියතාවයේ අඩු මේක. මේක. දෙවෙනිට ජනප්‍රියතාවයේ අඩු මේක. අන්න එහෙනම් අපිට ආව පොයින්ට් එක. අපි ලියනවා the second least popular. කොහොමද අපි ලියන්නේ? The second least popular activity of the students to improve the English. ඇයි මේ හැම එකටම improve the English දාන්නේ? පිස්සුද අපිට? නෑ ළමයි මේක දික් කරගන්න. ඔයාලට හිතුනොත් එහෙම දැන් මේ වෙනකොට වචන 100ට ලං වෙලා කියලා ඔයා ඒක නොදා ඉන්න ගැටලුවක් නෑ. මොකද මේක repetition එකක් වගේ පේනවනම්. That's up to you. බලන්න ඔයා. හරි? එහෙම නොදා ලියන්නත් පුළුවන්. කොහොමද එහෙනම් අපි ලියන්නේ? The second least popular. The second least popular activity among the students is taking part in competitions. අසරක් කියන්න. The second least popular activity among the students is taking part in competitions. අපි බලනවා කී දෙනෙක් මේ වැඩේ කරලාද? Only 10 students have done that. Only 20 students have done that. 20 දෙනයි මේක කරලා තියෙන්නේ. ඔන්න පුතේ අපේ introduction එක ඉවරයි. ඔන්න දැන් body එකත් ඉවරයි. මේක තව කියන්න දේවල් නැහැ. දැන් අපි තුන්වෙනි ඡේදෙ වෙන් කරලා වාක්‍ය දෙකකින් විතර මේ වැඩේ අවසන් කරලා දානවා. මොකද්ද මේ අවසන් කරනවා කියලා කියන්නේ? ඔය ආපහු කියනවා මේක දිහා බැලුවම මේක තමයි වැඩියෙන්ම හොඳ, මේක තමයි අඩුවෙන්ම හොඳ. එච්චරයි අපි කියන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ වචනේ මතක තියාගන්න. ඔයාලට මං කිව්වා ඔයාලගේ grade එකට මේ
ගැළපෙන වචන කීපයක් තියාගෙන මේක අපි අවසන් කරද්දි මෙන්න මේක දැම්මනම් වඩාත් සුදුසුයි. in a nut shell. in a nut shell. මොකද්ද මේකේ තේරුම? in a nut shell. කෙටියෙන් කියනවා නම් කියන අදහස කෙටියෙන් කියනවා නම්. එතකොට මොකද්ද කෙටියෙන් කියන්න තියෙන්නේ? කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක සමස්තයක් විදිහට ගත්තම මෙන්න මේම කාරණාවක් පේන්න තියෙනවා. එතකොට අපි කියනවා in a nutshell, watching films is the most popular extra activity, and the making diary notes is the least popular extra activity among the students. අන්න ඒ ටික ලිව්වනම් පුතේ මේක ලස්සනයි පැහැදිලි අවසානයකුත් තියෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේ වගේ ප්‍රශ්නයකට ෆේස් කරන්න. ඉතින් මම කියන්නේ ඔයාලට I am suggesting you take about 10 to 15 questions from past papers and write at a stretch. එක දිගට ලියන්න ඒවට මේ විදිහට උත්තර. මේකම තමයි ලියන්න තියෙන්නේ. මේකමයි. මේකේ පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඊළඟට ඉස්සරහට කතා කරමු. දැන් now this is a bar graph. Sometimes you will get a pie chart. ඔයාලට වෘත්ත ප්‍රස්ථාරයක් ලැබෙවි. At sometimes you will get a Venn diagram. Venn සටහනක්. අර කොටුවක් ඇඳලා මේ පැත්තේ එක කුලකයයි මේ පැත්තේ තව කුලකයයි මැද කුලක ඡේදනයයි මේලයයි වගේ තියෙන ඒවා කලාතුරකින් එහෙම ඒවත් එනවා ඔයාලට 14 වෙනි ප්‍රශ්නෙට. ඒකත් ලියන හැටි කියා දෙන්නම් ඊළඟ අවස්ථාවක පයි chart එකක් ගැන බලමු ඊළඟ අවස්ථාවේ. හරිම ලේසි එකම වට්ටෝරුව තමයි බෙදා හරින්න තියෙන්නේ. දැන් මුලින් මොකද කරන්නේ? introduction. ඊට පස්සේ මේක පැහැදිලිව වැඩි මේක අඩු මේක සමාන ඒවා ඊළඟට තියෙන ඒවා විස්තර කරනවා බොඩි එක. අවසානයේ අපි ආපහු කලින් ලියපු එකක්ම ආයෙ ලියන්න වෙනවා. මොකද්ද? මේක දිහා සලකලා බැලුවම තමයි වැඩියෙන්ම භාවිතා කරලා තියෙන්නේ මේක. ඒගොල්ලන් ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරන්න. ඒ අතර වාරේ ඒගොල්ලෝ අඩුවෙන්ම භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ කාරණාව ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න. So now we have come to the end of our lesson. අපේ පාඩමේ අවසානයට අපි පැමිණලා තියෙනවා. මම හිතනවා මම ඔයාලට සෑහෙන්න මේක අවබෝධ කරගන්න උදව් කරන්න ඇති කියලා. ඇත්තටම මේ වැඩේ තියෙන ඔයාලගේ අතේ. තව දවස් කීපයක් තියෙන විභාගෙට. ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න. මතක නැත්නම් නැවත නැවත ලියන්න. එතකොට තමයි හැකියාව ලැබෙන්නේ. මේවා අමතක කරන්න එපා. ඒ කාරණා ටික ඒ විදිහටම ලියන්න. ඊළඟට මේ වචනේ මතක තියාගන්න. in a nutshell. තව අපි බලමු මේ වගේ දේවල් කියා දෙන්න. එතකොට ඔයාලා ඒ විදිහට ලියන්න. තව ප්‍රශ්න පුළුවන් තරමකට ලියන්න. එතකොට තමයි ඔයා ඉම්ප්‍රූව් වෙන්නේ. දැන් බලන්න මේක අනිවාර්යයෙන්ම වචන 100ට නම් වඩා වැඩි. මෙතන අපිට තියෙන limited resources එක අපිට ලියන්න බැරි වුණා. But you can write it. That's the thing you have to do. That's the most important thing you should do. You should write and just count the words. How many are there? එතකොට බලන්න අනිවාර්යෙන් definitely there will be more than 110. අනිවාර්යෙන්ම තියෙනවා. ඒකට ඔයාලට ලකුණු ටික කිසිම ගැටලුවක් නැතුව ලබා ගන්න පුළුවන්. මේ වාක්‍ය රටා ටික විතරයි මතක තියාගන්න තියෙන්නේ. එහෙමනම් until we meet next time, goodbye.